Hi, welcome back to my YouTube channel. මේ ඉතින් පටන් ගත්තේ මං අවුරුද්දේ ආසම් මාසේ ඔක්තෝබර් කියන්නේ මගේ බර්ත්ඩේ එක, හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. එතකොට අපේ වෙඩින් ඇනිවර්සරි එක තියෙන මාසේ. මං අද මේ ලෑස්ති වෙන්නේ මගේ පොඩි වැඩ වගේ ටවුන් එකට යන්න. මට ඇඳුමක් ගන්නත් තියෙනවා මගේ බර්ත්ඩේ එක නිසා. මං හිතුවා මං ඇඳුමක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ඇඳුමකුත් අරගෙන මල්ලිගේ ෂොප් එකට ගිහිල්ලා සිම් එකක් ගන්න උවමනාවක් තිබ්බා මට. සිම් එකත් අරගෙන මං ඉතින් හොස්පිටල් එකට ගිහිල්ලා මගේ විටමින් ඉවරලා තිබ්බා. විටමින්ස් ටිකත් අරගෙන මං ආවා ගෙදර. මේ තියෙන මං ගත්ත දේවල් මේවා නම් ගත්තේ මගේ බර ගොඩක් අඩු වෙලා නිසා මං බර වැඩි කරගන්න මේ දවස්වල මේ දේවල් කනවා. ඒකට තමයි මේ දේවල් ගත්තේ. විතර ගත්තා, යෝගට් ගත්තා, කිසෙල් ගත්තා, තව පළතුරු ටිකක් අරගෙන ආවා. ඕට්ස් ගත්තා, ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. ඔය ටික තමයි මම අද ගත්තේ. දැන් ඉතින් අපි ගෙනාව බරු ටික අස් කරගමු. ඔන්න ඉතින් මගේ බර්ත්ඩේ එක දවස උදා වුණා. ඔක්තෝබර් 9. මට ඉතින් දැන් අවුරුදු 27යි. අපේ ගෙදර සාමාන්‍යයෙන් කේක් කපන්නේ පාන්දරට. ඉතින් මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මේ තියෙන්නේ මට හම්බුණ තෑගි ටික. ලස්සන මගේ එක දුන්නේ අපේ අම්මා. මං හරි මාසයකට. හස්බන්ඩ්ගේ තෑග්ග නම් තාම හම්බුන්නේ නැහැ. අනිවාර්යව එත්ති අරන් එන්නම් කිව්වා මට. ඉතින් ඊට පහුවෙනිදා මම මේ කරන්නේ මං දාන්න තියෙන ඕඩර්ස් වගේක් බලනවා. ඒක බලලා ඉතින් මං අපේ අම්මගේ අල්වත්තේ පොඩ්ඩක් ඇවිත් අපේ අම්ම හරි මාස යන්තූරියම් පැල හදන්න. ඒක යන්තූරියම් පැලක පොඩි මලක පොඩි අර බීජ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම වලට පෙන්නන්න මේවා ටික. මේවා අපිට මේ පැල කරලා අලුත් පැල හදාගන්න පුළුවන්. ඔයාලට මල් පෙන්නන්න දදින්දී අපේ චූටි දෝනි නැගිට මං ඉතින් එයා ගාට දුවගෙන මේ යන්නේ. ඇවිත් පෙන්නන්න. මෙන්න මේ තියෙන ඇන්තෝරියම් බීජ වලින් මේක වීඩියෝස් තියෙනවා. මේ වගේ අපිට පොඩි පැල හදාගන්න පුළුවන්. මේවා කොහොමද වල දාලා හදලා එහෙම කොහොම හරි මේ ඉතින් අපේ ගෙදර පළවෙනි පාර මට මේ වගේ හම්බුනේ. ඉතින් අම්මයි මයි දැන් මේක හදන්න තමයි ඉන්නේ. මේ තියෙන ඉතින් මං හෙට දාන්න ඕන ඕඩර්ස් ටික මං ඒ ටික ඇස්ති කරගත්තා. හෙට ඒ ටික දාන්න.
ජනේලෙ ඉවත් කරලා තියන්න බෑ ලොකු වැස්සක් පටන් ගත්තා. හයියෙන් වහිනවා හයියෙන් හුළඟ. මම ඉතින් වැස්ස බලාගෙන මේ විදියට ඉන්නවා. ඉතින් අදට vlog එක ඉවරයි. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න.